ඇවිත් ඉන්නේ ඉගිරිමිටිය පුරවරේ මහින්ද සුරනිමල නම් රජතුමා කියන නිවසට ඒ මන්ද එතුමා පිළිබඳ අපිට චරිතය පිළිබඳ හොඳ දැනගැනීමක් අපට විතරක් නෙමෙයි මේ ලෝකවාසී සියලු දෙනාටම දැනගැනීම සඳහායි මේ ඔබේ නිවසට අද ආවේ. ඔව්. මම ඔබෙන් අහන අපු ගමන් වැඩි අපිට කාලයක් ගත කරන්න බැරි නිසා ඔබ නාට්‍ය ජීවිතයේ සෑහෙන කාලයක් මේ දක්වා කරගෙන එනවා. පළමු අහනවා ඔබේ ජීවිතේ නැටුම් පුරුදු කළේ කවුද? මගේ ජීවිතේ නැටුම් මට පළවෙනිම අඩියක් කියලා දුන්නේ අපේ ගමේ හිටියා හිවුරාල මාමා කියලා ගුරුේ. දන්නවත් ඇති අහලත් ඇති. ගුරුනාන්සි. ඔව් ගුරුනාන්සි තමයි අපි කියන්නේ. එයා කාලයක් එයා යටතේ පුරුදුනා. එතනින් පස්සේ පොඩිසිනා මාය ගාව තමයි පුගා කාලයක් නැටුම් පුරුදුනේ. ඒ නැටුම් පුරුදු වෙනකොට ඔව් එතනින් පස්සේ තමයි අපි නාට්‍ය වල කිව්වේ. නැටුම් ඒ දෙන්නගෙන් පුරුදු වුණාට පස්සේ නාට්‍ය වල කිව්ුනේ අර එතනින් පස්සේ තමයි ඔබ නාට්‍යෙට පුරුදු වුණාට පස්සේ ක්ෂේත්‍රයේ දිගටම ගමන් කරලා මේ දක්වා එන්නේ. ඔව් මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්. පළමු නාට්‍යයේ එළි දැක්ුවේ දවසේ රංගපෑ චරිතය පිළිබඳ ඔබට පුළුවන් ද විග්‍රහයක් කරන්න? පළමු නාට්‍ය අපි රංගපෑවේ මෙතනම අපේ මේ ග්‍රවුන්ඩ් එකේ තනපාල කියලා අධ්‍යක්ෂක කෙනෙක් තමයි දෙබස් කරේ. එතකොට එයාගේ යටතේ තමයි පළමු නාට්‍ය රංගපෑවේ. ඒ වෙනකොට කාල සීමාව ගන්නකොට සාමාන්‍යයෙන් 92 93 91 වගේ කාලේ තමයි සිද්ධිය උනේ. එතකොට ඒ නාට්‍යයේ පළමු නාට්‍ය අපිට ලැබුණේ සාමාන්‍යයෙන් ගැමි කතාවක් රංගපාන. ගැමි චරිතයක්. ගැමි චරිතයක් නාට්‍යයක් ගැමි නාට්‍යයක් වගේ තමයි ඒක සාරාංශයේ ගියේ. ඔව්. ඒකේ මම රංගපාන තමයි අහිංසක කොල්ලෙක් රංගපෑවේ. කියන්නේ ගැමි කොල්ලෙක්. ගැමි චරිතයක්. ඒක තමයි මට මුලින්ම ලැබිච්ච චරිතය. ඒ චරිතය ඔබ විතරම කියන්නේ ලස්සනට ඒක රංගනේ දුන්නා. රංගනේ දුන්නා. තිබ්බ රංගනේ තමයි දර කොටයක් කරේ තියාගෙන ගැමි කොල්ලෙක් විදිහට ඇඳගෙන වේදිකාවේ ගිහින් දරපල්ලා තමන්ගේ මෑනියෝ රස්සා කරන් තමයි මට ඒකෙන් නාට්‍යෙන් තිබුණු චරිතය. බොහොම හොඳ චරිතයක්. ඔව්. එතකොට තවත් ගොඩක් අහන්න තිබුණත් ඔබේ අධ්‍යක්ෂකවරුන් ගැන පොඩි හැඳින්වීමක් කළා. අධ්‍යක්ෂකවරුන් හැඳින්වීමක් කළොත් තමයි ඉතින් තනපාලේ මුලින්ම අපිට නාට්‍යයකට අපි කලෙලියට දැම්මේ. එතනින් පස්සේ යත් එක කාලයක් අවුරුදු 7 10ක 12ක වගේ කාලයක් ගියා එක දිගටම. එතනින් පස්සේ යා ජීවිතේ සමුගත්තා. ඊට පස්සේ අපේ ධනය බප්පා එයා යටතේ නාට්‍ය දෙක තුනක් මම රංගපෑවා. එතකොට එයාත් ජීවිතේ සමුගත්තා. ඊට පස්සේ අපි කීර්ති අධ්‍යක්ෂකවරයා තමයි තෝරාගත්තේ. ඒ වෙනකොට ජයතිලකයි මායි එකම කණ්ඩායමේ. ඒතකොට කීර්ති අධ්‍යක්ෂකව එක්ක අපි සාමාන්‍යයෙන් අවුරුදු 20ක විතර කාලයක් පරතරයක ගියා. ඒ යන අතරේ තමයි මේ කීර්තිය අතරමඟදී නැති වුණා. ඊට පස්සේ තමයි වර්තමාන අධ්‍යක්ෂක ජයතිලක හදාගත්තා. ජයතිලක තුරුමික මේ දක්වා ගමන් කරනවා. ඔව්. එයාත් එක තමයි දැනටත් ගමන් කරන්නේ. ඔව්. එතකොට ඉතින් මේ නාට්‍ය අවුරුදු 45ක් 40ක් විතර කාලෙක ගිහින් ඔය වෙනවා. වැඩි කාලයක් ගිහින්. එතකොට ඔබ කීවා මට දවසක් මතකයි අශෝක වඩික මංගල මැතිතුමා ඉන්න කාලේ ඒ කියන්නේ 1988 අවුරුදා වර්ෂය තියෙනකොට ඔබට එන්න කියලා තියෙනවා නාට්‍යයක් නඟපාන්න. ඔබ විතරක් නෙමෙයි කණ්ඩායමේ කණ්ඩායමටම. ඒ දවස ගැන පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්. ඒ දවස කියන්නේ අපි මේ අශෝක මහත්තයා මේ 88 මේ වැව කැඩිලා විමුක්තයට ආවනේ. වැව කැඩිච්ච වෙලාවේ ඒ වෙලාවේ පොලිසිනාමගේ හොඳම හිතවතා. ඒගොල්ලෝ පොලිසිනාම කිව්වා මෙහෙම අපේ නාට්‍ය කණ්ඩායමක් තියෙනවා සර් මෙහෙම අපිට ටිකක් රටේ මොකද පෙසිතරකට එන්න අපිට මේකට මේ ආධාර උපකාර ටිකක් කරන්න. ඒගොල්ලෝ අශෝක මහත්තයා මේ වෙලාවේ മന്ത്രി වෙලා දිනලා හිටියේ. ගත්කට ගියා මට නාට්‍යයක් ඕන වෙලා තියෙනවා. මම ගමේ සුදම්පායේ මේ පොඩි නාට්‍යයක් කරලා දක්වන්න පුළුවන් ඔය කණ්ඩායම අදිනවා. එහෙනම් මෙයා කිව්වා පුළුවන් කියලා.
ඒක අපි ගියා නමකට ගිහින් අර අශෝක සුදාත්‍රියකට මෙහා පැත්තේ සුදම් ශාලාව ශාලාවේ ස්ටේජ් එකට තමයි අපි ටෙක් නාට්‍යයක් වශයෙන් පැයක නාට්‍යයක් පෙන්වනවා. ඉතින් එතන යා අපිට සහතික වාගේකුත් දුන්නා කෑම බීම හොඳට සංග්‍රහ කෙරුවා. ඉතින් ඒකට යා අපිට පතර දීලා හොඳ පහයකට පිළිගැනීමක් තිබුණා. පිළිගැනීමක් තිබ්බා. මේ සෙකෝ ගොඩක් ඉන්නද? ඔව්. බොහොම අපූර්වයි. ඊට පස්සේ ඒ වකවානු එතනින් නතර වුණේ නැහැ. එතනින් නතර වුණේ නැහැ. ඊට පස්සේ 1994 මහමැතිවරෙන් දෙනවා දඹදස්සනායකම. එතුමා ඔබ ඇතුළු කණ්ඩායමට ආරාධනා කරා. එතුමා ඒ වෙලාවේ පත්තරට මම වෙන අධ්‍යක්ෂක කෙනෙක් යටතේ හිටියේ. ඒ කියන්නේ වඩත් ඒජායිතිලක කියලා එයත් එක්ක මම නාට්‍ය කරගෙන හිටියේ. ඒ ඉන්න අතරේ තමයි දඹදස්සනායක එයාගේ අඳුරුම් කොමට ඔයාගේ නාට්‍ය කණ්ඩායම ගෙනත් අපේ මේ අපි දිනලා ඉන්නේ අපිට මේ පොඩි හඳුන්වීමක් කරගන්න නාට්‍යයක් පෙන්වන්න ඕනද කියලා අහුවා එතන. ඒ අහුවට පස්සේ මේ ඒ ජයතිලකයි කිව්වා පුළුවන් මට කියලා. ඒ ගානේ එතනත් අපි ගිහින් මේ ඒත් සුදම් පාසාලාවේමයි පැයකමාරක පැයක විතර නාට්‍යයක් අපි පෙන්වුවා. එතනත් ඒ පෙච්චාරම අපිට ලැබුණා. බොහොම හොඳයි නේද? ඔව්. එතකොට අපි මේ channel එකකට සම්බන්ධ කරගෙන තමයි මේ ඔබේ අදහස් ගන්න. ඒ මන්ද වයම යෝගි කුමාර කලායතනයේ නාට්‍ය නිෂ්පාදන සහ නාට්‍ය ශිල්පී මහින්ද සුරනිමල නැතහොත් රජතුමා කියන්නේ ඔබටයි. ඔව්. එතකොට ඒ චරිතය පිළිබඳ ගම්මුන් විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේම දන්නවා. නාට්‍යයේ මම අහනවා නාට්‍ය කීපයක රංගපාන්න ඇද්ද ඒ මොන ගම්මුලද කියලා ඔබේ මතකින් පොඩ්ඩක් කතා කරමු. මේ වෙනකොට මගේ මතකයේ හැටියට ගංගල්ට අපේ මේ වයම පළාතේ හැම ගමකම වයම මම සෙල්ලම් කරලා තියෙනවා. එතකොට උතුරු මැද පළාතේ ගත්තොත් පොළොන්නරුව හිඟුරක්ගොඩ මැදිරිගිරිය එතකොට අම්පාර හොරෝපතානේ එතකොට කහටගස් දිගිලිය මදවච්චිය කැකිරාව ඔය සයිඩ් එකේ මම සෙල්ලම් කරලා තියෙනවා. එතකොට මම සාමාන්‍ය වයම පළාතේ ගත්තොත් මෙහෙන් අනුරාධපුරේ මෙහා ගත්තොත් ගල්ගමුව මේ පැත්තෙන් කුරුණෑගලින් මෙහා ගත්තොත් මෙහෙන් පුත්තල මේ කලපුවෙන් මෙහා ගත්තොත් ඔය ඩීසන් එකේ හැම ගම්පකම වගේ මම ශ්‍රී ලංකාවේ කරලා තියෙනවා මේ අවුරුදු 45 කාලේ ඇතුළත. ගම් නම් වශයෙන් ගම් කියන්න බැරි හින්දා තමයි සීමාවක් තියෙනවා. ඔව් බොහොම හොඳයි. එතකොට මම තව දෙයක් අහනවා. දැන් ඉන්නේ ඉදිරි කාල වකවානුවේදී මිනිස්සුන්ට වෙහෙසටපත් වෙලා ගොවිතැන්පත් අවරනකොට ඒ කියන්නේ අවසන් වෙනකොට මිනිස්සු බොහොම වෙහෙසටපත් වෙනවා. ඔව්. නාට්‍ය කලාව ඉදිරිපත් කරන්නේ මිනිසුන්ගේ සිත නැත්නම් මේ සතුටු කිරීම පිණිසයි. ඔව්. ඒ සිත සතුටු වෙනවා කියන්නේ මිනිසාගේ ලේ පිරිසුදු කරනවා. ඔව්. ඒ සඳහා ඔබට යම් ස්ථානයකදී ආරාධනාවක් ලැබුණොත් එහෙම නැත්නම් සමිතියකින් ගමකින් ආරාධනාවක් ලැබුණොත් ඔබ ඔබේ නම්බරය දැන් ප්‍රකාශ කරන්න අපේ channel එකට. ඕන ගමකින් දැන් මේ වෙනකොට මට නාට්‍යයක් දැන් ඉදිරි මාස 3-4 ඇතුළත ගෝයන් කැපෙන කාලේ ඉන්නේ. එතකොට හැම ගමකම උත්සව ගන්නවා. ඉතින් මගේ නාට්‍ය කණ්ඩායම ඕන කියලා ඕන කෙනෙක් කතා කරනවා නම් මගේ නම්බරයට කතා කරන්න 071 61 42 87 කියන නම්බරයට අමතන්න. නැවත ගමන. ඔව් 071 61 42 88 ඔය නම්බරයට අමතන්න ඕන තැනකින් ඕන වෙලාවක මම කතා කරලා මම සම්බන්ධ කරගන්න මේ ඔබේ ගමේ සමිතියේ පන්සලේ ඕන තැනකට අපේ ගාන කිව්වොත් ගාන රුපියල් 85000ට තමයි අපි යන්නේ. සියලුම අංග සම්පූර්ණ බඩු අරන්. එතකොට ඒ අමතරව ඉතින් කතා කරන්න ඕන තැනකට මම වැඩක් බාර ගන්න මට කල් ටික දැනුම් දෙන්න. ඒ බව තමයි අපි මේ channel එකට කියන්නේ. ඔව්. අපි තවත් ඉදිරියට තව පොඩි කතාවක් කරලා අවසන් කරමු. මොකද channel එකේ කොටස් අපි ගන්නෙ. ඔව්. අපි දවසක් පුරාම දවසින් දවසට මේ channel එක දියුණු වෙනවත් එක්කම ඔබේ නාට්‍ය කලාව ඉදිරියට ගමන් කරනවා. ඔව්. ඒ විතරක් නෙවෙයි ප්‍රදේශ ගණනාවක ඔබ රඟ දක්වලා තියෙනවා. ඔව්. ගම්මුන්ට විතරක් නෙවෙයි අපේ ගමට ආදර්ශමත් ජීවිතයක්. ඔව්. එතකොට ඔබ නාට්‍ය කලාව විතරක් නෙවෙයි සෑම වැඩකදීම ඔබ දක්ෂයි. බට නලා වාදනයේට ඉගිනිමිටි නම ගත්තා නම් ඒ නම ගත්තේ රජතුමා හේවත් මහින්ද සුරනිමල කියන නම තමයි. වෙන කෙනෙකුට ඒ තාත්තට එන්න බෑ. ඒකට එන්න නම් ඔබ අභිභව යා යුතුමයි. ඒ හැකි වන්නේ ඔබත් එක්ක එකතු වුණොත් වෙයි යන්න පුළුවන් වෙයි. නමුත්
මේ දක්වත් තවමත් තාම කෙනෙක් ඉතින් බිහි වෙලා නැහැ බිහි මේ වෙලා නැහැ. දක්වා. බිහි වෙන්න ඔබගේ ප්‍රාර්ථනාව තියෙනවා බිහි වෙන්න බිහි කියලා. වෙයි කියන අදහස මගේ තියෙනවා. ඉතින් මම නැති කාලේකවත් බිහි වුණොත් අපේ ගමේ සම්පතක් ඒක. සම්පත. මේවා මහවන් ගමකට. මොකද මේ ගම ගත්තට පස්සේ අතනින් කොම් කඩවල. ඔව්. මෙතනින් ඇනිකෙට් එක මේ ප්‍රදේශය ගත්තට පස්සේ ගම්මානේ ජනතාව සාමාන්‍යයෙන් 6000කට ආසන්න 10,000කට ඉන්නවා. ජනතාව ඉන්නේ ඒ ගමේ. ඔව්. රජ චරිතේ රංගපාන්න ඔබ තරම් කෙනෙක් තාම බිහි වෙලා නැහැ. තාම බිහි වෙලා නැහැ. මේ අවුරුදු 40කට තාම බිහි වුණේ නැහැ නේද? ඔව්. ඉතින් මින් ඉදිරියටවත් බිහි වෙයිද කියන එක අපිට කියන්න බෑ. බිහි වුණොත් අපි ඉන්න කාලේ බිහි වුණොත් ඒ බිහි වෙන මනුස්සයාට ළමයාට මනුස්සයාට මගේ සියලුම සහයෝගය මම දෙනවා. ලබා දෙනවා. මගේ හදවතින්. කියන්නේ නැවත අපේ කාලේ දැන් ඉවරයි. නාගත පරම්පරාවක් ආය ගොඩනගන්න නාට්‍ය කලාවක් ඉදිරියට බිහි වෙන්න මම ප්‍රාර්ථනා කරනවා මගේ සියලුම සහයෝගය උනන්දුව ඒ කෙනාට නැවත දෙන්න මම කැමතියි. අපි වැඩි දිග දුර කතා කරන්න කැමති මේ කියන්නේ තවත් ඉස්සරහට කතා කරන්න තියෙන නිසා තවත් දවසකදී පේස් එකේදී ඔබ සියලු දෙනාට දැක ගැනීම සඳහා මහින්ද සූරනමලේවත් ඉංග්‍රීසි රජා නැවත දවසක හම්බ වෙනවා කියමින් ප්‍රාර්ථනා කරමින් ඔබගේ සමගන්නවා ආයුබෝවන්.